දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පින්නතුනේ විසිරෙන්නේ නැහැ. ඒක ඝනව පිහිටනවා පින්නතුනේ. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරුනේ නැහැ. එහෙනම් දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවල සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා හදන්න පුළුවන් වෙන්නේ එක සෑයක් විතරයි. පින්නතුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා හදන සෑය රන් ගඩොල් වලින් හදමු කියලා පින්වත්නි එදා යෝජනා වෙලා රන් ගඩොලින් හැදුවා. ඒ චෛත්‍ය හදන කාලෙත් පින්නතුනි අර පිටිසර බද මිනිස්සයා පින්වතුනි රත් හඳුන් අරගෙන බරණැසට ගියා අර ධනවතාගේ ගෙදෙට්ට. එදා ඒ ධනවතා කිව්වා මේ දවස්වල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය හදනවා. ඒ හින්දා බත්මාලු ගෙදර ඉදෙනකන් අපි යන් මේ සඳුන් පූජා කරලා එන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැදෙන සෑයට කියලා. හොඳයි කියලා මේගොල්ලෝ රත් හඳුන් පින්නතුනේ කුඩු කළා. කුඩු බවට පත් කරලා පින්නතුනේ මේ රත් හඳුන් ටික අරගෙන ගියා අර සෑයට පූජා කරන්න. සඳුන් පූජාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවන සෑයට. අර පිටිසර බද මිනිස්සයා එයාමයි මේ රත් හඳුන් කපාගෙන ආවේ. ඒ මිනිස්සයා ඒ සෑයට රත් සඳුන් කුඩු වලින් පින්නතුනේ සඳ මඩලක් වගේ එකක් නිර්මාණය කළා. මම මේ සෑය වෙනුවෙන් සඳ මඩලක් හදනවා කියලා පින්වත්නි රත් හඳුන් වලින් සඳ මඩලක් නිර්මාණය කළා. දැන් ඔබ දැකලා තියෙනවා නේද? මහසෑය වඳින්න යනවා නම් ඔය මහසෑයේ මල් ආසනයේ මල් අතුරලා එක එක ලස්සන නිර්මාණ හදලා තියෙනවා. තවත් චෛත්‍යයක් වගේ මල් හදනවා. මල් ආසනයේ මල් ටික එක්ක බෝකොලයක හැඩයට නේ එක්ක සෑයක හැඩයට ලස්සනට අහුරනවා. ඒ හැම දෙයක්ම කුසල් හිතක ප්‍රතිඵලයක්ද නැද්ද? කුසල් හිතක ප්‍රතිඵලයක්. නිකන් ඔහෙ ආවට ගියාට තියලා වැඳලා දූපු කෙනෙක් නෙවෙයි කියන්නේ. එතකොට බලන්න ඒ කරන පුංචි දේ පවා කුසල විපාකයක් තියනවද නැද්ද? කුසල විපාකයක් තියෙනවා. හැබැයි කුසල් හිත හැදෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට තේරෙයි මොන විකාරයක්ද මේ? මොන බොරු වැඩද මේ? නෑ, ඒව බොරු වැඩ නෙවෙයි. ඒ හැම දෙයකටම කුසල් විපාක තියෙනවා. දැන් අර පිටිසර මිනිස්සයා සෑය වෙනුවෙන් අර සඳුන් කුඩු තියලා පින්නතුනේ සඳ මඩලක් වගේ එකක් හැදුවා. හදලා පූජා කරා. ඔච්චරයි. මේ මතු ලැබෙන විපාකවත් මොකක්වත් දන්නේ නැහැ. අන්න ඒ පිටිසර බද මිනිස්සයා තමයි පින්නතුනේ මෙදා මේ උපන්න පුත් කුමාරයා. එදා සෑයට සඳ මඩලක් වගේ හදලා සඳුන් පිදුවා. ඒ සඳ මඩල පින්නතුනේ කෙලෙස් නසන භවයේ තමන්ගෙම පෙකණිය වටා පහළ වුණා කියනවා පිණින්. එහෙනම් මතක තියාගන්න යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී චිපාපකං. වපුරන්නේ මොකද්ද? නෙලන්නේ ඒක. ක්‍රියාව නරකද ප්‍රතිඵලය හොඳ වෙන්නේ. වචනය නරකයිද ප්‍රතිඵලය හොඳ වෙන්නේ. සිතවිල්ල කැතයිද ප්‍රතිඵලය ලස්සන වෙන්නේ. හැබැයි ක්‍රියාව හොඳයිද ලෝකෙ මිනිස්සු මොනතරම් දෙස් දෙවුල් තියලා විනාශේ පැතුවත් පින්නත් ක්‍රියාව හොඳයි නම් ප්‍රතිඵලය නරක වෙන්නේ නැහැ. වචනය හොඳයි නම් ප්‍රතිඵලය නරක වෙන්නේ නැහැ. සිතිවිලි ලස්සනයි නම් ප්‍රතිඵලය කැත වෙන්නේ නැහැ පින්නත්. ඒක ධර්මතාවයක්. ඒක එහෙම වෙන්නේ නැත්තම් පින්වත්නි
එහෙනම් බුද්ධ වචනේ වරදිනවද නැද්ද? බුද්ධ වචනේ වරදිනවා එහෙනම්. ඒ කියන්නේ ක්‍රියාව නරක වෙලා ප්‍රතිඵලය හොඳ වුණොත් එහෙනම් බුද්ධ වචනේ වැරදි. ලෝකෙ එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. කිසිම කාලයක අතීතෙවත් වර්තමානෙවත් මතුවත් කිසි කාලයක එහෙම වෙන්නේ නැහැ. ඔබ ජීවිතේ දැකලා තියෙනවද වී වපුරපුවාම පින්නතුනේ ඒකෙන් පරිප්පු ලැබෙනවා. පරිප්පු වපුරපුවාම ඒකෙන් වී ලැබෙනවා දැකලා තියෙනවද? නෑ ඒක වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ වපුරන්නේ මොකද්ද? නෙලන්නේ ඒක. එහෙනම් හොඳ දේ නම් හොඳ දේ නෙලන්නේ. නරක දේ නම් වැපිරුවේ වපුරන්න වෙන්නේ. නරක දේ තමයි මොන හොඳ පැතුම් පැතුවත්. එහෙනම් ජීවිතේ පාඩමක්. අපි අනුන්ට කරනවා කියලා කරන ඇතැම් දේවල් සැබවින්ම අපි කරගන්නේ අපිට හිතෙනවා අනුන්ට බනිනවා කියලා. ඇත්තටම අපි එයාටද නපුර කරලා තියෙන්නේ ඇත්තටම බැලුවොත් එහෙම කරගෙන තියෙන්නේ නපුර Tamanටමද? ඇයි Tamanටමයි. අපි කෙනෙක්ව මරනවා. හිතමු කෙනෙක්ව මැරුවොත් එයා ඒ මරණයෙන් විඳින්නේ පෙර කර්මයක් වෙන්න පුළුවන්. පෙර කර්මයක් වින්දා. හැබැයි අපි කර්මය පටන් ගත්තා. දැන් අපිට හේතු හැදිලා නැද්ද? අනාගත සසරේ පින්වතුනේ කෙල කෝටි ගාණක් බෙලි කැපුම් කණ්ඩ කර්මය හැදිලා දැන්. දැන් ඒකට මොකද කරන්නේ? සමහර විටකදී අර පුද්ගලයා මැරුම් කාපු අන්තිම වාරේ එක වෙන්න පුළුවන්. සසරේ මැරුම් කාගෙන ඇවිල්ලා පෙරත් ප්‍රාණඝාතයක් කරලා ඔය මැරුම් කෑවේ අන්තිම වාරයට වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා අන්තිම වාරයට මැරුම් කනකොට අපි පටන් ගත්ත කර්මය කොහොමද? ඇඟේ ලෝම පමණට මැරුම් කණ්ඩ පටන් ගත්ත කර්මයක්ද නැද්ද? මැරුම් කණ්ඩ පටන් ගත්ත කර්මයක්. එහෙනම් එයාටද නපුර කළේ Tamanටද කරගත්තේ? Tamanට කරගත්තේ. හැබැයි අනුන්ට හොඳක් කරනවා. අනුන්ට කළා වගේ පෙනුනට මේ හැම එකක්ම එයා Tamanට කරගන්න දේවල්. දැන් ශානක දමිත් මහත්මයා අනුන්ට ධර්ම දානයක් කරනවා කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. හැබැයි ඇත්තටම තියෙන්නේ එතුමට දෙයක් කරගත්තා. දැන් ඒක හොරෙකුට ගන්න පුළුවන්ද? බෑ පින්නත්. හතුරෙකුට ගිනි තියලා විනාශ කරන්න පුළුවන්ද? බෑ. හැබැයි එතුමා රැස් කළ ධනයක් වේ නම් ඒවා අනුන්ටත් සාධාරණයි. ඒ කියන්නේ බණ අහලා යනකොට gedara දේවල් මංකොල්ල කාලා තියෙන්න බෑයිද? තියෙන්න පුළුවන්. ඒ අයටත් සාධාරණ හින්දානේ. ඒ අයට සාධාරණ නිසා මේ මාතර සුනාමිය ආපුහම මිනිස්සුන්ගේ කොච්චර දේවල් මුහුදට සාධාරණ වුණාද? මිනිස්සුත් අරන් ගියා. හැබැයි ඒ මුහුදට ගියපු මිනිස්සයා පවා පින්වතුනේ සසර නිම නොකල කෙනෙක් හැටියට මතු භවයක් ලබනවා නම් එදාට ඉතුරු උනේ ඒකට මොනවද? එයාට කරගත්තු දේවල් ටික විතරයි. එයාට කරගෙන තිබුණේ කළු කර්මය නම් එහෙමයි. එයාට කරගෙන තිබුණේ සුදු කර්ම නම් ඒවත් එහෙමයි. වෙන කිසි දෙයක් නැහැ. දැන් හිතන්න බලන්න එහෙනම් ඒ අයට දේවල් කරගන්නවා පින්වත්නි. දැන් අර සඳ මඩල පූජා කරපු එකේ කුසල විපාකයේ තමයි මේ පෙකණිය වටා සඳ මඩලක් වගේ නිර්මාණය වෙලා මහා ආලෝකයක් ප්‍රභාවයක් නිකුත් වෙනවා. පිනෙන් ලැබිච්ච දෙයක්. පින්වත්නි, දැන් මේ සඳ මඩලක් වගේ මහා ප්‍රභාවයක් නිකුත් වෙනවා දැක්කම දෙමව්පියෝ
පිය බ්‍රාහ්මණයා එහෙම කතා වුණා වැඩිහිටියෝ ටික එහෙම ඔක්කොම එකතු වෙලා මේක නම් මහ පුදුම වාසනාවක් මේකත් එක්තරා ලොතරැයියක් තමයි කියලා. මොකද්ද ලොතරැයිය? මේ දරුවව අට්ටාලයක් හදලා දෝලාවක් හදලා ඒකේ තියාගෙන රට පුරා ඇවිද්දොත් එහෙම හොන්දට හම්බ කරගන්න පුළුවන් කියලා. කොහොමද? පින්වන්ත දරුවෙක් ආනුභාව සම්පන්න දරුවෙක් මේ ආනුභාව සම්පන්න දරුවා අතින් ඇල්ලුවොත් සිතූ පැතූ සම්පත් පහළ වෙනවා කියලා කිව්වොත් එහෙම කවුරුත් පොර කනවා මේ අසිරිමත් ආනුභාවයේ තියෙන දරුවව අතපත ගන්න. ඇයි මිනිස්සුන්ට පේන්න මේ මහා ආලෝකයකුත් දරුවගේ තියෙනවනේ. එතකොට මොකද කරන්නේ? අල්ලන්න සල්ලි ගන්නවා. ඇල්ලුවොත් හිතූ පැතූ සම්පත් පහළ වෙනවා. හැබැයි අල්ලන්න සල්ලි ගන්නවා. දැන් මිනිස්සු කහවණු 100ක් කහවණු 1000ක් දීලා පින්නත් මේ දරුවව ස්පර්ශ කරනවා. අන්තිමේදී මිනිස්සුන්ට කෙසේ වෙතත් මේ දරුවගේ දෙමව්පියන්ට නම් සිතූ පැතූ සම්පත් පහළ වුණා. ඔන්න ලස්සන තව පණිවිඩයක්. මේක උපන්නේ පිනට. පිනෙන් උපන්න දේ පින්වත්නි දැන් පවෙහි යෙදෙන හැටි බලන්නකෝ. නේ පිනෙන් උපන්න දේ බුද්ධ ශාසනයක බුද්ධ සංඥාව උපද්දවාගෙන අර කරපු පින්කම ඒ පිනෙන් ලැබිච්ච දේ පින්වත්නි ආත්ම දමනයක් නැති කෙනෙකුට ලැබුණට පස්සේ ඒක යෙදෙන්නේ පිනට නෙවෙයි. ඒක එතනින් පස්සේ ආයෝ දන්නේ මොකීටද? පාපයට. ඒ නිසා ඔබේ ඇස් දෙක හොඳට පේනවා නම් තේරුම් ගන්න ඕක පුණ්‍ය විපාකයක්. පිනෙන් ලැබුණු දෙයක්. හැබැයි ඒ ඇස් දෙකෙන් ඔබ බලන දේ ඔබට ආද එකතු කරන්නේ පින්ද පවුද කියලා හිතන්න. කන් දෙක හොඳට ඇහෙනවා නම් ඕක ඔබට පිනෙන් ලැබිච්ච එකක්. පිනෙන් ලැබිච්ච කන් දෙක ලැබුණා නම් දැන් ඔබ හිතන්න ඒ කන් දෙකෙන් අහන්නේ ඔබට පින් රැස් වෙන දේමද අනන්ත පව් රැස් වෙන දේද? ලෝකෙ හිතට එන සිතිවිල්ල වචනට නගලා කියා ගන්න බැරි මිනිස්සු ලෝකේ ඉන්නවා. ඔබට ඒක කරන්න පුළුවන්. හැබැයි පිනෙන් ලද කටහඬ ඒ කටින් අද ඔබ කතා කරන්නේ පින් රැස් වෙන දේද පව් රැස් වෙන දේද කියලා හිතන්න. ඔය දෑත පිනෙන් ලැබිච්ච එකක්. බඩගින්න නිමක් නැතිව ඇවිලුණත් පිඟානේ තියෙන බත් ටික අතින් අරන් කන්න බැරියයි ලෝකේ නැද්ද? කොච්චර ඉන්නවද? එහෙනම් ඔය නිරෝගී දෑත පිනෙන් ලැබිච්ච එකක්. නිරෝගී දෑත ලැබුණේ පිනෙන් නම් ඒ දෑතින් අද කරන දේ පින්ද පවුද කියලා ටිකක් හිතලා බලන්න. මේ ලෝකේ දෙපය පින්වත්නි නාම මාත්‍රයට දෙපය තිබ්බට පින්වත්නි දෙපය තියෙද්දි පින්වත්නි ශරීරේ පසුපසින් පොළොවේ ඇවිදින අය ලෝකේ නැද්ද? අනන්ත වේදනාව විඳගෙන ඉන්නවා. ඔය දෙපය ලැබුණේ පිනට නම් ඔය දෙපයින් යන ගමන යන්නේ කුසලය හොයාගෙනද අකුසලය හොයාගෙනද කියලා ටිකක් හිතන්න. මේක හිතන්න පින්නත් අපිට අමාරුද? මේක අපිට හිතන්න අමාරු නෑනේ. ඔය භවයේ ලැබුණේ පිනට මේක පිනෙන් ලැබිච්ච එකක්. ඔය මනුස්ස භවය ඔබ මොන විදිහට ලබලා තිබුණත් ඔය මනුස්ස භවය පිනෙන් ලැබිච්ච එකක්. පිනෙන් ලැබුණු මනුස්ස භවයක් නම් පින්නතුනේ දැන් හිතන්න පිනෙන් ලැබිච්ච මනුස්ස භවයේ මං අද රැස් කරන්නේ පින්ද පවුද කියලා. ඔය ටික හිතන්න මහා දැනුගත්තු වෙන්න උවමනාවක් නෑ. සිහි නුවණින් ජීවිතේ දිහා ටිකක් හිතලා බලන්න එච්චරයි. අන්තිමේදී හැමතැනම ඇවිදගෙන ඇවිල්ලා හරියට අර දරුවත් අරගෙන හම්බ කරලා අන්තිමේදී මේ මිනිස්සු ආවා පින්නතුනේ සවැත් නුවරට. සවැත් නුවර මිනිස්සු වෙන වෙන ප්‍රදේශවල මිනිස්සු මේ දරුවා අල්ලන්න පොරකනකොට සවැත් නුවරට ආපුවාම සවැත් නුවර මිනිස්සු දුවනවා වෙන කොහෙදෝ
පින්වත්නි වැල නොකැඩී. අර මිනිස්සයා බැලුවා මේ මිනිස්සු දුවන්නේ අපේ දරුවා ළඟට නෙවෙයි වෙන කොහෙදනේ. ඇහුව කොහෙද යන්නේ? අපි යනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නේ කිව්වා. අර තාත්තා කිව්වා අනේ උන්වහන්සේ දැකලා ඇති වැඩක් නැහැ. අපේ දරුවා හරිම ආනුභාව සම්පන්නයි එන්න දරුවව බලන්න කිව්වා. යන මිනිස්සු හැබැයි කිව්වා අනේ නුඹලගේ දරුවගේ ඇති ආනුභාවයෙන් අපිට ඇති වැඩේ මොකද්ද? අපි යනවා තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න උන්වහන්සේමයි ආනුභාව සම්පන්න කිව්වා. පින්වත්නි එහෙනම් ওই තරම් ආනුභාවයේ මොකද්ද දන්නේ කියන්නේ පුතයි තාත්තයි අනෙක් ඥාතියෝ ටිකයි ඔක්කොම පින්නතුනේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න සවැත් නුවර ජේතවනාරාමයට ගියා. දැන් මේ පුතාට කියනවා චන්ද්‍රාභ කුමාරයා කියලා. චන්දාභ කුමාරයා කියන්නේ ඇයි? සඳෙහි ප්‍රභාවය තියෙන නිසා චන්දාභ කිව්වා. පින්නතුනේ චන්දාභ කුමාරයා බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙනකොට පෙකණිය වටේ තියෙන සඳ මඩල අතුරුදන් වෙනවා. ආයෙත් පස්සට පනිනවා. අනික් පැත්තෙන් ආයෙ කිට්ටු වෙනවා. ඒ කිට්ටු වෙනකොට බුදුහාමුදුරුවන්ට කිට්ටු වෙනකොටම ආයෙත් සඳ මඩල අතුරුදන් වෙනවා. 3 පාරක්ම සඳ මඩල අතුරුදන් වුණා. පින්නතුනේ මහ දවාලේ නැගිච්ච ඉරක් ඉස්සරහ කණා මැදිරියේ එළිය මොකද්ද? අර සඳ මඩල අතුරුදන් වුණා. ඒ කාන්තෙන් මේ මිනිස්සු හිතුවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අනුන්ගේ ආනුභාව යටපත් කරන්න මොකක් හරි මන්ත්‍රයක් දන්නවා කියලා. මොකක් හරි මන්ත්‍රයක් ශාස්ත්‍රයක් දන්නවා අනුන්ගේ ආනුභාවය යටපත් කරන්න. බුදුහාමුදුරන්ට කිට්ටු කරලා ඇහුවා ඔබ වහන්සේ දන්නවද අනුන්ගේ ආනුභාව යටපත් කරන මන්ත්‍රයක් එහෙම? ඔව් මන් දන්නවයි කිව්වා බුදුහාමුදුරුවෝ. ඇහුවා මේ අපිටත් කියලා දෙන්න බැයිද කියලා. අනුන්ගේ ආනුභාවය යටපත් කරන මන්ත්‍රය කියලා දෙන්නම් කිව්වා. දැන් බමුණගේ අදහස මොකද්ද? දඹදිවම ඉන්න අනික් මිනිස්සුන්ගේ ආනුභාවය යටපත් කරලා තමන්ගේ පුතාගේ ආනුභාවයෙන් දඹදිව ධනපතිය වෙන්න. බලන්නකො පිනෙන් පහළ වෙච්ච දේ පින්වත්නි දැන් යෙදෙන තැන. අන්තිමේදී බුදුහාමුදුරුවෝ වදාලා ඔය ශාස්ත්‍ර දෙන්න නම් පුළුවන්. හැබැයි ඔහොම බෑ කිව්වා. එතකොට මේ ශාසනයේ මේ විදිහට කහවත දරාගෙන මහාන වෙන්න ඕනේ කිව්වා. පුතා කිව්වා පියතුමනි මම මහාන වෙන්නම්. බය වෙන්න එපා. ඔයා අර හදාගත්තු ගෙදරටම වෙලා ඉන්න මම ඉක්මනටම ওই මන්ත්‍රය අරන් එන්නම් කිව්වා. හා එහෙනම් එහෙම කරමු කියලා කසුකුසු ගාලා කතා වෙලා පුතා මහාන වුණා. ටික දවසක් යනකොට බුදුරජාණන් වහන්සේ ද්වත්තිං සාඛාරයේ පින්වත්නි ඉගෙනුවා කේසාලෝමාදී වශයෙන් පටික්කුල මනසිකාරේ. පුතා ඇහුවා මේ මොකද්ද දැන් උගන්වන්නේ? නෑ ඒක තමයි අර මන්ත්‍රය ඉගෙන ගන්න පළවෙනියටම ඉගෙන ගන්න ඕන එක. එහෙනම් මං ඉගෙන ගන්නම් කිව්වා. ද්වත්තිං සාඛාරයම සිහි කළා. වැඩි කාලයක් ගියේ නෑ පින්නතුනේ. අනුන්ගේ ආනුභාවය යටපත් කරන්න මන්ත්‍රය ඉගෙන ගන්න ආපු චන්දාභ කුමාරයා සියලුම කෙලෙසුන් නැසලා පින්නතුනේ රහත් වුණා. දැන් හිතන්න ලස්සන පණිවිඩයක් තියෙනවා. පෙර බුද්ධ ශාසනයක ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් වෙනුවෙන් සඳ මඩලක් සඳුන් වලින් හදලා පූජා කරපු එකේ කුසල විපාකයේ ලැබුණා. ඒ කුසල විපාකයේ ලැබිච්ච තැන පින්වත්නි ඒ කුසල විපාකයේ ලැබුණුදා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ පින්නතුනේ මොකකටද? ඒකෙන්ම අනුන් යටපත් කරලා බබලන්න ඕන නිසා. හිතන්න බලන්න බුද්ධ ශාසන දෙකක මේ සිතේ පෙරලිය පින්වත්නි කොච්චර පෙරලියක්ද? බුද්ධ ශාසනයකමයි පින්වත්නි මේ පින කරගත්තේ. හැබැයි මේ පුණ්‍ය ඵලය තවත් බුද්ධ ශාසනයක පින්නතුනේ යෙදුවෙම අනර්ථයටනේ. එදා තථාගතයන් වහන්සේ වැඩ සිටිය නිසා රැකවරණේ ලැබුණා. ඔබ මම හිතන්න ඕන නැද්ද පින්නතුනේ
අපේ මේ වෙනසෙන්නේ අපේ මේ නිරය හදා ගැනීම තිරිසන් ලෝකයේ මේ හැම එකක්ම පෙර පිනෙන් ලද සම්පත්තියමයි කියලා තේරුම් ගන්න ඕනේ නැද්ද? පෙර පිනේ පුණ්‍ය ඵලයේ වරද නෙවෙයි. පුණ්‍ය ඵලය ලැබුණම ඒක අපි පාවිච්චි කරන විදිහේ වරද. ඒක හොඳට තේරුම් ගමු පින්වත්නි. මේ සංසාරේ මම මේ පැවිද්දට එන මං කොච්චර පින් කරන්න නැද්ද? හැබැයි මේ පැවිද්දේදී කරගන්න කොච්චර පින්වත්නි අකුසල් කරන්න පුළුවන්ද? සංඝ බේද කර්ම කරන්න බැයිද? කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි අපේ සිතක් හැදෙන්න ඕනේ. දැන් ශිල්ප ඉගෙන ගන්න කියලා ආපු අර ශාස්ත්‍ර ඉගෙන ගන්න කියලා ආපු චන්දාභ කුමාරයා සියලු කෙලෙසුන් නැසලා රහත් වුණා. බුදුහාමුදුරුවෝ ඒ කාරණේ නිමිති කරගෙන වදාලා මොකද්ද? චන්දං විමලං සුද්ධං කෙනෙක්ගේ సంతානය කෙනෙක්ගේ සිත සඳ වගේ පිරිසිදුයි නම් හඳ වගේ පිරිසිදුයි නම් විප්පසන්න මනාවිලං ගැඹුරු දිය විලක් වගේ කැළඹෙන්නෙත් නැත්තං මොනවයින්ද කැළඹෙන්නේ නැත්තේ? පිරිසිදු හිතක් ඇති ගැඹුරු දිය විලක් වගේ సంతානයක් ඇති කෙනා කැළඹෙන්නේ මොනවයින්ද? ලැබීම් වලින් කැළඹෙන්නෙත් නැහැ. නොලැබීම් වලින් කැළඹෙන්නෙත් නැහැ. නින්දාව ඉස්සරහා කැළඹෙන්නෙත් නැහැ. හැබැයි වර්ණනා ඉස්සරහා කැළඹෙන්නෙත් නැහැ. සැපය ඉස්සරහා කැළඹෙන්නෙත් නැහැ. දුක ඉස්සරහා කැළඹෙන්නෙත් නැහැ. පිරිවර වටේ හිටියයි කියලා කැළඹෙන්නෙත් නැහැ. කාත් කවුරුත් තමන් ළඟ නැහැ කියලා කැළඹෙන්නෙත් නැහැ. ඔන්න ඔය ටිකට හිත හදන්න පුළුවන් නම් ගැඹුරු දිය විලක් වගේ හිත හදපු කෙනෙක්. හැබැයි ලෝකයා ඔය කාරණා ඉස්සරහා හරියට කැළඹෙනවද නැද්ද? පුදුම විදිහට කැළඹෙනවා පින්නත්. අද කාලා හෙට කන්න ලැබුණ නැත්තම් ඔය දෙකේම මිනිස්සු කැළඹෙනවා පින්නත්. ඔබ මම సంతානය සම තැනකට ගේන්න ඕනේ. මේ ලෝකේ මොනවයින් මොනවා වුණත් මගේ సంతානය කැළඹෙන්නේ නැහැ. අපිට ලෝකය කැළඹෙන එක නවත්තන්න බෑ. හැබැයි තමන් කැළඹෙන එක නවත්ත ගන්න බැයිද? ඒක කරන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ ලෝකයේ කැළඹීම් නතර කළ උත්තමයෙක් නෙවෙයි, సంతානයේ කැළඹීම නතර කළ උත්තමයෙක්. ලෝකෙම ඇවිලෙනවා, රහතන් වහන්සේගේ సంతානය ඇවිලෙන්නේ නැහැ. ලෝකෙම කෙලෙසුන්ගෙන් තෙත් වෙනවා, රහතන් වහන්සේගේ సంతානයේ කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ. ලස්සනම රාගය උපදින රූපය ඉස්සරහට හමු වෙනවා, රහතන් වහන්සේගේ సంతානයේ රාගින් තෙමෙන්නේ නැහැ. ද්වේෂයටම අරමුණ ඉස්සරහට හමු වෙනවා, රහතන් වහන්සේගේ సంతානයේ ද්වේෂයෙන් ගිනිගන්නේ. කොච්චර ලස්සන පණිවිඩයක්ද මේ. ඒ නිසා సంతානය පිරිසිදු කරගෙන ගැඹුරු දිය විලක් වගේ කැළඹෙන්නේ නැතිව සංසාරේ භව පැවැත්මට තියෙන කැමැත්ත සින්දනං තථාගත බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන්න පුතෙක් බ්‍රාහ්මණයෙක් ඒ ශ්‍රාවකයා. හැම වෙලාවෙම තමන් දිහා බලන්න, ලෝකේ අනුන් දිහා බලලා කරන්න දෙයක් මේ ශාසනයේ නැහැ. තියෙන්නේ පින්නත් තමන් දිහා බලන්න. හැම නිමේෂයකම තමන්ගේ సంతානෙ දිහා බලන්න. එයමයි ඔබට තියෙන රැකවරණය. ඔබ නිවෙන්න, ලෝකෙ නිවන්න දඟලන්න එපා. ලෝකෙම ඇවිලෙනවා වගේ පේන්නේ තමන්ගේ ඇතුලේ ඇවිලෙන ඇවිලිල්ලයි. ඒක නිවා ගන්න බලන්න. ඒකටමයි ලෞතුරා බුදුවරු පහළ වෙලා අනන්ත සත්වයා නිවන්න පින්වත්නි ධර්මයේ දේශනා කළේ. ඒ මගම වඩන්න ඔබට ඒ සඳහා මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා.